අපි ඉපදෙනකොට කිසි බිලක් අරගෙන ආවේ නැති වුණාට අද ජීවිතේ ගත කරනකොට අපිට මාසිකව බිල් එකක් දෙකක් නෙමෙයි කිහිපයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි හරි හම්බ කරන මුදලෙන් තමයි විවිධ සේවාවල් ලබා ගැනීමට මේ බිල් ගෙවන්නේ. ඉතින් නොකියව බෑනේ. ඉතින් ඒක එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කිව්වොත් අනිවාර්යයෙන්ම බිල් නම් වැඩි වෙනවා. ඒ වගේම ගෙවන මුදලුත් වැඩි වෙනවා. ඉතින් මේක ගැන වැඩි හිතන්න හොඳ කාලයක් නෙමෙයි කිව්වොත් හරිය. ඇත්තටම අපි හිතන්න ඕනේ අවුවේ යන්නේ ගොඩක් අවසරයි. හැබැයි හරියට කල්පනා කරලා බලුවොත් මේ වැටෙන්නේ අවුවත් එක්ක සල්ලි. අපිට මාසෙකට එන එක බිල නවත්තගෙන ඒක බිඳුවට බස්සලා ඒ විතරක් නෙමෙයි ඒ බිල වෙනුවට අපිට මුදල් දෙන ක්‍රමයක් හදාගන්න පුළුවන් නම් ඒක ඉතින් මාර වටිනවා අනිවාර්යයෙන්ම නේ. බිලක් නවතිනවා විතරක් නෙමෙයි අපිට ඒක පැසිව් ඉන්කම් එකක් බවට පත් කරගන්න හැකියාව තියෙනවා. ඒක ගොඩක් වටින දෙයක්.